කොළ ටිකයි අමුකාමිතයි වංගෙඩියට දමා කොටයි සම සමව දීසියට බෙදයි මෙකල්ගේ මං විලාසය අනුව ගාති ඇද ඇද එන විදියට මට හිතනා මේ කෙල්ලට වාත ලෙඩක් ඇති කියලා. මේ කෙල්ලේ ඇයි මාමේ? මාමි මේ බක්නමෝන. ඔය ලැසි ගමන අනුව කකෝ ආබාධයක් වෙලා මට තියෙනවා. ආබාධයක්? ඌ තියනවා මාමේ. මොකක්ද ආබාධේ? වාත ලෙඩක්. මං හිතුවා මට පේනුණා. එන්න ළමයෝ එන්න. ඔය වාතේ ඉවර කරලා සනාත කරලම දාලා එන්න. ඔවට වෙත්තිරවා. අගලන් කල්ලේ. තාසන් අර වැල්වල ඉල්ලන්නේ. ඌත් වැල කඩාගෙන බිමට වටනට පස්සේ කොන්ද කඩාගෙන ආවම ළඟට. මං තමයි තාසන්ටත් හොද කරන්නේ. රොබින් හුඩ් ඊතලේ වෙදිලා මොකද කරේ මන් තමයි ඔක්කොම නීරේ අය එන්න මාමේ. මේ ගොම්මන් වෙලා උඹ මඤ්ඤන් වෙන්න දැන්නේ ඉඳගන්න ඉඳ වාතේ හේ ඉඳගන්න ඒ අමෙෝ ළමයා කියනවා ඔය ළමයාගේ නම ගම්ම බයස ඒ මොකටද? ඒ මොකද කියන්නේ මේවා ලියන්න ඕන නැත්නම් නම ගම ආසයිව මම තබ්බගෙන ගන්නද යෝගොල්ලෝ එනකට මෙහෙත් කරන්න ගියාම මුංගේ දින උජාරුකම නම මොකක්ද? මම නම් ලයිලා. ලයන්න කියන්නේ හොඳ අක්ෂරයක් නෙවෙයි. ඔය ලයන්නෙන් තමයි ලාලිත් තියෙන තියලා යන්නේ. ලීලත් තියෙන තියලා යන්නේ. වන්ති මෙසේ වාත ලෙඩ. දෙදේ නම් වාතය තමයි ඉතින්. ඒකනේ දැක්කනේ වෙන මහත් ප්‍රමාණ තේරෙන්නේ. හැබැයි ඕක නිට්ටාවට හොද කරගන්න ඕනේ. මේ නිට්ටාවට ඉන්න සුන්දර මහත්තයා තමයි මේ කියන්නේ. ඔය ලෙඩෙන් වාත ලෙඩෙන් වැටෙන්නත් පුළුවන් දෙපාරක් විතර ඉතින් වැටුණා තමයි. හරිනේ බලාගෙන ඉන්නවා කියනවනේ. ඕක නිට්ටාවට හොද කරගන්න ඉන්නේ නැත්තම් උඹලා දෙමාපියන්ට හොද කරන්න උත්සාහ කරේ නැද්ද? අම්මා නම් ඉතින් දෙපාරක් විතර වගේ ඔක හරි ගස්සලා දුන්නා මට. ඒකනේ. ඔක එක දිගට හරියට ඔකට බෙහෙත් කළා නෑ ළමයෝ. දීලානේ කිව්වේ. ලයිලා. හරියට හරි. යන්න මගේ අතින් වැටුණා. හරි ලයිලෝ මේ. ඕක මං නිට්ටාවට හොද කරලා දෙන්නම්කෝ. හරි. මාමේ වාතේ. වාතේ. මම මේ ගමට කාටවත් වාතයක් වෙන්නේ නැහැ නේ. වාත ලෙඩ හොද කරන අංශෙත් තමයි මං. ජාතක වීරයෝ බහින් තමයි බෙහෙත් කළා තියෙන්නේ. කොටියම කාපියව්. ලයිලා තෝ කොහෙද බොල මෙහෙ? ඔහෙ හිටු. කවුද එන්නේ? ආත්තම්මද? අම්මා. අම්මා එන ගමනේ අම්මගේ අම්මා මාර වාතයක්. ලයිලෝ. ඔබ මොකද මේ නාකියත් එක මෙතන? නොහැකින් නැත්ත. අනේ මේ ගොබිලෝ. මොකද මේ ගොබිලයත් එක්ක මෙතන සාකච්ඡාව? මං ගොබිලා නෙවෙයි. මං පාරම්පරික අතිගරු සුන්දර මෙද මහත්තයා. කේමල්. අනේ කෙල්ලේ මේ උඹ මට ඇත්ත කියපන්. දැන් උඹ ආව නේද පාර දිගේ? ඇයි මෙතන නැවතුනේ මේ ගොබිලිය ළඟ? කියපන්. මොකද උනේ? ඉතින් මාමා මට කතා කළානේ. මෙතන නැවතුනේ. මං දැක්කා ශරීර ලක්ෂණ අනුව මේ ළමයට වාතය තියෙනවා. ඒ කියනම් මට වාතයක්ම තමයි ඉතින්. කියපන්. මොකද උනේ? කියපන්. මේ ළමයට තියෙන්නේ අජීර්ණයක්. කෙල්ල
ඇත්තද උඹට අජීර්ණයක්ද? මට ඇති අජීර්ණයක් නෑ අම්මේ. ඇත්තේ මොකද? මට ඔයාලම දැක්කාම කියන්න පුළුවන් අංග ලක්ෂණ වලින් ඔයාලමට වාතයක් තියෙනවා කියලා වාතයක්. මට ඇති වාතයකුත් නෑ. බයිසිකලේ ටයර් එකට තමයි වාතය ගියේ. ටයර් එක මොකද වාතේ ගියේ? මම මේ පොම්පයක් හොයන්න යන ගමන්. යකෝ බයිසිකලෙට වාත දිනවද? සමා වෙන්න ඕනේ වෙද මහත්තයා. මේකේ පුංචි කාලේ ඉඳන්ම ඔය හුලං වලට කියන්නේ වාතේ කියලා. යකෝ කොපිලා පෙපාදර මට මාර වාතයක් උනේ. ඔබේ හැම දෙයකම සුද්ධ සිංහල පාවිච්චි කරන්න පාපක්.